ඇසුරු කරන්න කෙනෙක් නැත්තම් හුදකලාව තනියම ජීවත් වෙන්න කියලා දේශනා කරනවා. ඇසුරු කරනවා නම් එක්ක තමන්ට වඩා ගුණවත් කෙනෙක් නැත්තම් තමන් හා සමාන කෙනෙක්. ඊට පල්ලෙහා කෙනෙක් එපා. මංගල සූත්‍රයේ ලෝකේ තියෙන උතුම්ම කාරණා 38 ගෙන හැර දක්වපු සූත්‍රය. මීට වඩා උතුම් කරුණක් තව තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ 39 වෙනි කරුණ හැටියට ඒකත් පෙන්වනවා. සර්වඥතා ඥානයේට එහෙම කරුණක් නොදැක්ක නිසා ලෝකේ උතුම්ම කාරණා 38 පෙන්නලා තියෙනවා. ආංගේ 38 පෙන්නන තැන මුලින්ම සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? සත්පුරුෂයෝ ඇසුරු කරන්න කියලා නෙමෙයි මුලින් කියලා තියෙන්නේ. අසේවනාච බාලං බාලයෝ අයින් කරන්න. ඉස්සල දේශනා කළේ පණ්ඩිතානංච සේවක. දෙවැනියට තමයි කිව්වේ පණ්ඩිතයෝ ඇසුරු කරන්න කියලා. ඉස්සරලම දේශනා කළේ බාලයෝ අයින් කරන්න.